ලොවක් හඬවන කම්පා කරවන පාසලක් ආශ්‍රිතව සිදුවෙන්නා වූ චලනයක් හේතු කොටගෙන විපත්දායක තත්ත්වයක් හේතු කොටගෙන බොහෝ සිසුන් පිරිසක් අහිමි වීමට නියමිතව තිබෙන මේ වසරේ අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාස ඉතාමත් අයහපත් කාල වකවානුවක් විදියට ඔබලාගේ සියලු විස්තර සහිතව අභ්‍යන්තර ලෙඩ රෝග පවා මා සඳහන් කරන්නේ සමහර ලෙඩ රෝග වෛද්‍යවරුන්ටත් සොයා කියා ගැනීමට නොහැකි නවීන තාක්ෂණයට අසු නොවන දේවල් මා ප්‍රකාශ කරන්නේ. ඒ භූත කුම්භාණ්ඩ අමනුක්ෂ බලවේගයන් වලින් සිදුවෙන දේවල්. ගංගා මෑණියෝ කියපු ඒ අනාවැකි අපි හැම වෙලාවෙම අපි උලුප්පා දක්වන්නේ බොරුවක් නොවේ. ගංගා මෑණියෝ කියපු ඉතාමත් පැහැදිලි අනාවැකි මේ වන විට මුළු ලෝකයටම බලපාලා තියෙනවා සිද්ධ වෙලා තියෙන විශේෂයෙන්ම එල් නිනෝ තත්ත්වය මේ වසරේ අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාස ඉතාමත් අයහපත් කාල වකවානුවක් විදියට අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කර සිටිනවා සුපුරුදු පරිදි සුවහසක් රාවණ ක්‍රියේෂන් ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට දෙස් විදෙස් රාජ්‍යන් වල සිට අප සමග සහ සම්බන්ධ වෙමින් යහපත් වූ දේවල් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම අප සමග රැඳී සිටිනා වූ ඔබ සැම සියලු දෙනා නැවතත් ආදරයෙන් සාදරයෙන් රාවණ ක්‍රියේෂන් හට පිළිගන්නවා. ඉතින් සුපුරුදු පරිදි අද දවසේදී මේ ලෝකයේ වර්තමානයේ සිදුවන දැවැන්ත ව්‍යසන කාරී තත්ත්වයන් විෂමකාරී තත්ත්වයන් ස්වභාවික විපත් සහ ඉදිරි අනාගතයේ මුළු ලෝකයටම රටට කුමක්ද සිදු වෙන්නේ කියන කරුණු කාරණා සමග සහ සම්බන්ධ වෙමින් අප අද දවසේදී සුපුරුදු පරිදි කතා බහ කරනවා ගංගා සුදර්ශනී මෑණියන් සමග. ආයිබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබ දවසක් වේවා. සැබෑ ලෙසම කතා බහ කරනකොට ගංගා මෑණියනේ දිනෙන් දින මාසෙන් මාසය පහුගිය වසර කිහිපය තුළම ගත්තොත් එහෙම බැලුවොත් එහෙම ඔබ තුමිය කියපු මේ ව්‍යසනකාරී තත්වයන් සියල්ලක්ම එල්ලෙසින්ම සිදුවෙමින් පවතිනවා. මොකද්ද මේ වෙන්නේ යන්නේ? ඉතින් මං කල්ැතුව මේ ගැන සඳහන් කළා. ඇත්තටම මං සතුටු වෙනවා විද්‍යාඥයින් පවා පැවසීමට පෙර මම මගේ මනසින් දැකලා අධිෂ්ඨාන ශක්තියෙන් යුතුව බණ භාවනා කොට දැක්කා වූ ඒ සියලු දේ මා ඊට පෙර සමාජගත කළා. ඉතින් ඒ නිසා මේ ව්‍යසන සිදු වෙමින් පවතිනවා. ඉදිරියේදී දරුණු ව්‍යසන බලාපොරොත්තු නැති ආකාරයෙන් සිදු වීමට නියමිතව තිබෙනවා. ඉතින් ඒ දරුණු ව්‍යසන වලින් යම් කිසි හෝ සහනදායී තත්ත්වයක් ලැබේවයි කියන අදිෂ්ඨානයේ යුතුව ප්‍රතිපත්තියෙන් ගෞරවයෙන් යුතුව මම සීල භාවනාදී ගුණයන් ප්‍රගුණ කරමින් ඒ සඳහා විශ්වයට ආශිර්වාද යොමු කරනවා. පැමිණෙන විපතින් 100ට එකක් හෝ අවම කරගැනීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් මම පවසපු පැවසීම ඔබලා සෑම සියලු දෙනාට මතක ඇති. මීට පෙර මම මේ සඳහන් කරගෙන තියෙන්නේ මතකයෙන් අමතක වුත් ඒ කියන්නේ මට තියෙන වැඩ රාජකාරී අනුව යන් අමතක වීම සිදු වුණු නිසා මේ දේවල් සඳහන් කරගෙන තියෙනවා. තප්පරය දැන් ඇත්තටම ඔබතුමී ඉතාමත් පැහැදිලිවම අපිට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි සහිතව ගොඩක් දේවල් කියපු කෙනෙක්. මේ මූලික අධියර ඔබතුමියට මතකද ඔබතුමිය කොයි වගේ කාල වකවානුවේද අපි දන්න අවුරුදු 10කට 15කට කලින් කිව්වා. ඔව් මම 2011 තමයි මේ සියලු ව්‍යසන දැක්කේ. පුවත්පත් මාර්ගයෙන් අන්තර්ජාලය මාර්ගයෙන් මේ දේවල් අදටත් සුරක්ෂිතව තියෙනවා. ඉතින් අන්නේ දේවල් සමයි මේ විටින් විට කඩින් කඩ මේ ලෝකවාසී සියලුම ජනතාවට බලා ගන්න පුළුවන් විදිහට ස්වභාවික විපත් දරුණු අනතුරු කලකෝලහල අරගලයන් ගැන මේ සියලුම දේ ගැන මම මනසින් දැකලා මම ප්‍රකාශයට පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔබ සැමට මතක ඇති 2025 නොවැම්බර් 29 වෙනි දින සාංචියේ සිදු කළ වැඩසටහන. මොකද මම නොවැම්බර් මාසයේ 23 ඉන්දියා රාජ්‍යයට ගියේ දරුණු මේන ව්‍යසන සිදු වෙනවා. ඒට දැඩි අධිෂ්ඨානයක් 4 ස්ථානවල සිදු කළ යුතුය යන හැඟීම පැවසීම අවශ්‍යනිකව තමයි මේ තීරණේ අරගෙන දින කිහිපයක් ඇතුළත ඒ ගමන සූදානම් කරගත්තේ. යන්නා වූ නඩයක් සමග තමයි මං ගියේ. ඒ ජීවිතේ දෙවනි අවස්ථාවක තමයි ඒ නඩයන් සමග ගියේ. නැත්නම් මං තනියම ගිහින් තමයි
අපි සුළු පිරිසත් සමග ගිහින් තමයි ඒ කටයුතු කරන්නේ. මා වැඳුම් පිටුම් කරලා භාවනා කරන අවස්ථාවේදී දැක්කා යම්කිසි ව්‍යසන තත්ත්වයක්. මා හිතන්නේ මං ඇඳන් ඉඳපු ගවුම පිටින් මං කිව්වා මට දැන් වැඩසටහනක් කරන්න ඕනේ කියලා. අන්නේ වැඩසටහන 2025 නොවැම්බර් 29 වෙනි දින සිදු කළා වූ වැඩසටහන මේ සමාජගත වෙලා තියෙනවා. රාවණ ක්‍රියේෂන් නැරඹුවොත් ඔබලාට දැක ගන්න පුළුවන් ස්වභාවික විපත් ගැන මා විශේෂයෙන්ම පැවසුවා. භූත ඇති ගැටීම් මතින් සිදුවන්නා භූමිකම්පා සුනාමි එපමණක් නොවේ හිමාලය පවා දෙදරීමකට හෙල්ලීමකට ලක් වෙන බව මම පැවසුවා. ඉතින් අන්නේ පැවසුම් අද සත්‍ය වෙමින් යනවා. බොහෝ දෙනෙක් හිනාවට ලක් වුණා. ඇත්තටම හිමාලයට අපහාසයට ලක් වුණා, උපහාසයට ලක් වුණා මේ එහෙම වෙයිද කියලා. නමුත් අද මේ වන විට විද්‍යාඥයන් ඉතාමත්ම පැහැදිලිව මම හිතන්නේ ඉදිරියේදී ගංගා සුදර්ශනමනි ගොඩක් දේවල් කියයි. අධි අවදානම් කලාප බවට ඔබතුමිය කිව්වා වගේම වර්තමානයේදීත් ඔවුන් සඳහන් කරනවා මේ ජාත්‍යන්තර වාර්තා ගත්තොත් ජාත්‍යන්තර වාර්තාවල ඒ දේවල් ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරනවා. ඇත්තටම මම ප්‍රකාශ කළාට පස්සේ තමයි මේ පැවසුම් සියල්ලම විද්‍යාඥයන් පවසලා තියෙන්නේ. ඒව ස්ථීර කරලා තියෙන්නේ. ඒ වගේම අනපේක්ෂිතව නිදා සිටින ගිනි කඳු සක්‍රිය වෙන බව මා පැවසුවා. ඒ දේවලුත් දැන් සිදු වෙමින් පවතිනවා. 2026 සිට 2032 දක්වාම දැඩි ස්වභාවික විපත් ලෝකයටම සිදුවීමට අනිවාර්යයෙන්ම නියමිතව තිබෙනවා. ඒ දේවල් ගැන කතා බහ කරොත් එහෙම ඔබතුමිය අද ඊයේ කිව්වේ නැහැ. මට මතකයි 2019න් පසුව ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා කොහේ හරි විදේශ රටක ගිහිල්ලා ඇවිල්ලා ඔබතුමිය මේ දේවල් මේ විදිහටම කිව්වා දේශපාලන විපර්යාසයන් ස්වභාවික විපත් විශේෂයෙන්ම බුර විසුලි කුණාටුව ගැන කලින්ම කියලා තිබුණා. මේ වගේ දේවල් ඔබතුමිය මනසින් දැක්ක නේද? වේලසනේ. ඔව් මනසින් දකින ඒවා තමයි මම සමාජගත කරන්නේ. මොකද මම වැඳලා භාවනා කරලා ඉවර වෙලා මම බලනවා මොකක්ද ඇත්තටම රටට සිදුවෙන ස්වභාවික විපත්. ඇත්තටම මේ සබාධාම සමග ඊ타ත්ම සමීපව සිටින කෙනෙක් මම. මොකද මම වැස්ස වලාක මේඝ වලාක අකුණු වලක කියන්නේ සියලුම සබාධාමින් උරුම වෙච්ච ගහට ගලට පවා මහමේරු පර්වතයේ සිට මම පින් පෙද්දෙන කෙනෙක්. ඒවට අභිවෘතව දෙවි දේවතාන් වහන්සේලා භූත කුම්භාණ්ඩ බලවේගයන්ට යක්ක බලවේගයන්ට පින් පෙද්දෙන කෙනෙක්. ඇත්තටම තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ දා යක්කුන්ගෙන් වැඩගත්තයි කිව්වා. සමහර අය ඇත්තටම හිනාවට ලක් වුණා. එහෙම පුළුවන්ද කියලා. ඇත්තටම එහෙම පුළුවන්. ඒ කියන්නේ තොටගමුවේ පරම්පරාවටත් මා අයිතිවාසිකම් තියෙනවා. ශ්‍රී රාහුල හිමිගේ ඒ වගේම ඒ යක්ක බලවේගයන්ගෙන් පවා අපිට උදව් උපකාර ගන්න පුළුවන් බව මම මේ ජීවිත කාලේ ලැබපු අත්දැකීම් මතින් මම දන්න දෙයක්. දැන් ඇත්තටම දැන් හිතයි දැන් මේ අපි කතාවට කියනවද මේ දේවල් කොහොමද මොන වගේ වෙලාවෙදිද කිව්වේ කියලා. හරි. අපි ඔබට දැන් පෙන්නනවා 2025 නොවැම්බර් මාසයේ 29 සාංචියේ සිටියේදී ගංගා සුදර්ශනී මෑණිය ඉතාමත් ඉක්මනින් කරපු වැඩසටහනක තප්පර කිහිපයක කොටස් කිහිපයක් ඔබට පෙන්නනවා. එතකොට ඒ විශ්වාසය තුල එතුමිය කියපු කාරණා කොච්චර සත්‍යද කියලා සනාත වෙයි. දැන් බලන්න එම කොටස් ඔබේ ඇස් ඉදිරියේදී දැන් සනාත වෙන හෝරාවයි. භූමි අපගේ භූමි පිහිටලා තියෙන්නේ භූතැටි මත. ඒ භූතැටි ඉදිරියේදී ඒ භූතැටි පවා එකට එක ගැටීමක් වෙනස් වීම සිදු වෙනවා. ඒ වෙනස් වීම සිදුවීම අනුව තමයි අපේ මේ ලෝක සිටියම පවා නිර්මාණය වෙලා තියෙන්නේ. අන්න එවැනි දෙදරීමක්, එවැනි ගැටීමක් ඉදිරියේදී ඇතිවීමෙන් දරුණු ව්‍යසන තත්ත්වයන්, සුනාමි තත්ත්වයන් ඇතිවීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම හිමාලය පවා දෙදරීමකට ලක් වෙන තත්ත්වයක් මට පෙන්වුම් කරා. ඒ නිසා තමයි මම මේ කටයුත්ත මේ වැඩසටහන ඉතා ඉක්මනින් ඔබලාට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණේ. ජපානය, ඉන්දුනීසියාව, පිලිපීනය, බංගලාදේශය, චීනය, තායිලන්තය, චිලි රාජ්‍ය, ඉන්දියාව සහ ලංකාව ඇතුළු තවත් ආසියාතික බොහෝ රටවල් වලට මේ ව්‍යසනය ඇතිවීමට නියමිතව තිබෙනවා. තව විශේෂයෙන් මතක් කළ යුතුයි මේ තත්ත්වයට විශේෂයෙන්ම අනපේක්ෂිතව
නිදාගෙන සිටින ගිනි කඳු බව අවදිවීමක් වගේ නැවතත් සක්‍රිය වීමක් සිදු වෙන බව පවසනවා. ඒ වගේ තත්ත්වයක් ඉදිරියේදී ලෝකයේ රටවල් කිහිපයකටම මා සඳහන් කළ රටවල් ඇතුළු තවත් රටවල් කිහිපයකට මේ ව්‍යසනයට මුහුණ දෙන්න සිදු වෙනවා. මම පැවසූ ආකාරයෙන් 2032 යනකම්ම මේ ව්‍යසන තත්ත්වය විටින් විට අඩු වැඩි වෙමින් බලාපොරොත්තු නැති ආකාරයෙන් දරුණු ව්‍යසනවලට පත් වෙමින් මේ ඊයේ පෙරේදා වූ ගන් වතුරට වැඩිය දරුණු ගන් වතුරු තත්ත්වයක් සහ ගන් වතුර තත්ත්වයක් සහ වැසි තත්ත්වයන් ඉදිරියේදී නැවතත් ඇතිවීමට නියමිතව තිබෙනවා. ඔව්, ඊ타ත්ම පැහැදිලිව එතුමිය විසින් ප්‍රකාශ කරපු භූත ඇටි ගැටීම් සම්බන්ධයෙන් භූමිකම්පා, සුනාමි, හිමාලයට සිදුවෙන්නට තියෙන අයහපතේ ප්‍රදේශය ගැන ඒ හැම දෙයක්ම ඒත් එක්කම අනපේක්ෂිතව නිදා සිටින ගිනි කඳු වර්තමානයේදී ඊ타මත් ඉක්මනින් ඊ타මත් දැඩිව බලාගෙන සිටිනවා බොහෝ දෙනා විද්‍යාඥයන් පවා ගංගමැණියනේ ඇස් යොමු කරලා තියෙනවා ගිනි කඳු සම්බන්ධයෙන්. ඇත්තටම මතක ඇති මම 2025 ජනවාරි මාස 1 වෙනි දින කර වැඩසටහන ලොවක් හඬවන කම්පා රැසක් යනුවෙන් තමයි හැඳින්වුවේ. ඒකෙදී මං කිව්වා චීන රාජ්‍යයට දරුණු ගම් වතුර තත්ත්වයක් ඇති වෙනවා කියලා. දැන් ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. සර්ප ගොවිපල පවා ඒ ආකාරයෙන් විනාශයට පත් වෙනවා. බොහෝම සර්පයන් මේ ගම් වතුරට ගසාගෙන යනවා දැක්කා. ඉතින් ඒ මම පවසපු අනාවැකි සත්‍ය වෙමින්, නිවැරදි වෙමින්, පැහැදිලි වෙමින් පවතිනවා. චීන රාජ්‍යයට දරුණු ගම් වතුර තත්ත්වයන්, සුනාමි වැනි උවදුරුන්, ඒ වගේම භූචලන ඒවා සිදු වීමට නියමිතව තිබෙනවා. ජපානයටත් ඉතාලියටත් ඉතාමත් අයහපත් කාල සීමාවක්. මොකද ජපාන් රාජ්‍යයේ මං ගිය සතියේ මේ සංචාරය කළා, සති දෙකක් ඉඳලා ඒ අවස්ථාවේ ජපාන් අහස යටදී මට බොහෝම දේ දැනුණා, පැවසුවා. ලොකුම ව්‍යසනයක් මේ වසර 3 ඇතුළත ජපාන් රාජ්‍යයට ඇතිවීමට නියමිතව තිබෙනවා. ජපානයේ සිටියම පවා වෙනස් වීමකට ලක් වෙන දරුණු ගණයේ භූචලන කීපයක්, නිරන්තරයෙන්ම දරුණු සුනාමි වැනි වදුරක්, භූචලන කීපයක් දරුණු ලෙස ඇතිවීමට නියමිතව තිබෙනවා. ඒත් එක්කම ඔබතුමී තාමත්ම පැහැදිලි ඔය ගැන කතා කරා. මම හිතන්නේ අන්තර්ජාලයේ පිරික්සුවොත් ගංගා සුදර්ශනී ප්‍රෙඩික්ෂන්ස් කියලා මම හිතන්නේ ඔය ජපානයේ මැප් එක සිතියම වෙනස් වෙන එකේ ඉඳන්ම ඊ타මත්ම පැහැදිලිව ඒ කාලෙම කියලා තියෙනවා. ඊ타මත්ම පැහැදිලිව ඔබ දැක්කා චීන රාජ්‍ය සම්බන්ධයෙන්, ජපාන රාජ්‍ය සම්බන්ධයෙන්, ඉතාලි රාජ්‍ය සම්බන්ධයෙන් එතුමිය කියලා තියෙන ඊතා පැහැදිලි ස්වභාවික විපත්. මේ හැම දෙයක්ම අපි කියන්නේ මේක මේ ඉතා පැහැදිලි විද්‍යාඥයන් පවසන්න කලින් ඒත් එක්කම පාරිසරික මතවේදීන් පවසන්නට ප්‍රථම කිව්වේ. ඒත් එක්කම ඔබතුමිය වැඩිපුරම ආසියාවට බර කරලා 2025 වර්ෂයේ වගේ මට මතක විදිහට 2025 වර්ෂයේදී මේ අනාවැකි පළ කරා. සියලුම විද්‍යාඥයනුත් ප්‍රකාශ කරන්නට කලින් මේ එල් නිනෝ තත්ත්වයන් එන්නටත් කලින් ඔබතුමී ඉතා පැහැදිලිව ප්‍රකාශ කිරීම සිදු කරලා තියෙනවා නේද? මේ ලෝකයේ සිද්ධ වෙන්න තියෙන විවිධ වූ ආසියාවේ සිද්ධ වෙන්න නියමිත වූ විවිධ විපර්යාසයන් සම්බන්ධයෙන් මම පවසලා තියෙනවා. විශේෂයෙන්ම 2025 දෙසැම්බර් 21 වෙනි දින මම පවසපු අනාවැකි සහිත වැඩසටහන පෘථුවියේ මහ විනාශයට ඔබත් සූදානම්ද කියලා අන්තර්ගත වෙලා තියෙනවා කාවන ක්‍රියේෂන් නාලිකාවේ, YouTube නාලිකාවේ ඔබලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම පැවසුවා බංගලාදේශයට 1974 ඇති වූ දරුණු සුලිකුණාටුවට වැඩිය දරුණු සුලිකුණාටුවක් මේ වසර කිහිපය, මේ වසර 3 ඇතුළත ඇතිවීමට නියමිතව තිබෙනවා. මේ වසරේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාස ඉතාමත් අයහපත් කාල වකවානුවක් විදියට ලෝකවාසී ඓතිහාසික රටවල් වලට විතරක් නෙමෙයි යුරෝපීය රටවල් වලටත් බලපාන අන්දමේ දරුණු ව්‍යසනයන් ඇතිවීමට නියමිතව තිබෙන බව මට මනසට පේනවා, මම දකිනවා. ඒ නිසා මම මේ විදියට සමාජගත කරනවා. විශේෂයෙන්ම ඒ වගේ රටවල් වලට සහ ඉන්දියාවට අතිශයින්ම තීරණාත්මක ස්වභාවික විපත් සිදු වෙන කාලහෝරාවක් විදියට මේ වසර 2-3 සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වසරෙත්
ගෙවිගෙන යන මේ කාල හෝරාවත් ඉන්දියාවට අනිවාර්යෙන්ම දරුණු ආකාරයෙන් විපත්දායක තත්ත්වයන් ස්වභාවික විපත් සිදු වීමට නියමිතව තිබෙනවා. ඒ අතර දරුණු ගණයේ අනතුරුදායක තත්ත්වයන් දුම්රිය අනතුරු රිය අනතුරු ඒ ආකාරයෙන් කලකෝලාහල අතුලේදී සිදුවෙනා ව්‍යසන දූෂණ කුඩා දරුවන්ට පවා අපල කාල සීමාවක් ඉදිරි කාල සීමාවේ මේ සිදුවෙමින් යන කාල සීමාවේ ಭಾರತයට අනිවාර්යයෙන් දැන් ඔබතුමිය දෙසැම්බර් 21 වෙනිදා 2025 කිව්වා අතිශය තීරණාත්මකයි කියලා ඉන්දියාවට. දැන් උනත් බොහෝ ප්‍රාන්තයන් ගම් වතුරෙන් යට වෙලා නායම් වලින් යට වෙලා අතිශය දරුණු විපත් එමින් පවතින කාල හෝරාවක් එක පැත්තක අති දරුණු සුළුකුණාටු සහ ප්‍රචණ්ඩකාරී තත්වයන් වගේම ගම් වතුර තත්වයන් දැඩි වර්ෂා තත්වයන් වගේම එක පැත්තක දරුණු ලෙස හිරු පෑයීම් මේ වගේ දේවල් දැනුත් සිද්ධ වෙමින් පවතිනවා. ඔව් ඇත්තටම මේ රස්න කාල සීමාවයි කියන්නේ මේ වගේ වියලි කාල සීමාවක්. වැස්සට අනෝදෝයි කියමින් සිටින ඔබලට ඔන්න වැස්සට මං ඒ ආකාරයෙන් පැවසුවේ. එහෙමමයි කිව්වේ. ඔන්න දැන් ඔබලා සියලු දෙනාම වැස්සට සාප කරමින් සිටින කාලයක් හිතා ගන්න බැරි විදියට නියන් කාලයක් ඉදිරි වසරේදී සිදු වෙන බව 2026 වසරේ ජූනි ජූලි මාසවලින් පසුව සිදු වෙන බව මා පැවසුවා. අප සැම සියලු දෙනාම වැස්සට බැන ඉන්න කාල සීමාවක් තමයි මේ පහු කරමින් යන්නේ 2026 25 වසර. ඒ වගේම හොඳින් මතක තියාගන්න ඉදිරියේදී මේ වැස්ස වගේම දරුණු නියං කාලයක් ඇතිවීමට නියමිතව තිබෙනවා ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් වලට. හිතාගන්න බැරි තරම ව්‍යසනයක් ඇතිවීමට නියමිතව තිබෙනවා නියං කාල හෝරාව හේතු කොටගෙන ඒ ආකාරයෙන්ම වගා පාළු වීම බොහෝම ගොවිතැන් විනාශ වීම ඉදිරි වසරේදී වසර දෙක ඇතුළත දරුණු නියං කාල සීමාවක් ලෝකයටම බලපාන විදිහට ඇතිවීමට නියමිතව තිබෙනවා දැඩි සූර්ය රශ්මියත් එක්කම. ඒ දේවල් දැන් සිදු වෙමින් පවතිනවා. විද්‍යාඥයින් පවා ඒ සොයාගෙන තියෙනවා. උන් පවසනවා මෙන්න මේ වගේ දරුණු නියං තත්වයක් ඇති වෙනවා. මිනිස් හානි පවා සිදු වෙන තරමට ඒ හිරු රශ්මය මිනිස් සිරුරට දරා ගන්න බැරි තත්වයට පවතිනවා කියන එක. ඉතින් මම විශේෂයෙන් මේ සඳහා ඔබලා සියලු දෙනා දැනගත් කළ යුතුයි. මම ලොකු අදිෂ්ඨානයක් කරනවා. ඒ සඳහා නියන් වලාහක දෙවියන් වහන්සේ මුල් කරගෙන මේ ලංකා රාජ්‍ය ආරක්ෂා කර දෙන්න වැසියන් අප සියලු දෙනා ජීවිත ආරක්ෂා කර දෙන්න උන්ගේ දේපල ඒ ආකාරයෙන්ම වගාවන් ආරක්ෂා කර දෙන්න කියලා ඉදිරියේදී සෑම සියලු දෙනා දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂ පුද පූජාවන් මේ සඳහා දෙමට බෝධීන් වහන්සේ මුල් කරගෙන කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඉතින් අටමස්ථාන 12 මස්ථාන මුල් කරගෙන මේ ස්ථානයේ පුද පූජාවන් සෑමදා සිදු කරන්නේ. ඉතින් අපි මේ ආකාරයෙන් මේ ස්ථානයට පැමිණීමට හැකි ඔබ සෑම සියලු දෙනාට මා මේ වෙලාවේ ආරාධනා කරනවා ඒ සඳහා පැමිණ ඒ පුද පූජාවන් වලට සහ සම්බන්ධ වෙන්න කියලා. ඇත්තටම මතක ඇති ඔබට මම පවසපු ඒ අනාවැකිවලම පවස්තේ තියෙනවා ඉරානයට යුද්ධමය තත්ත්වයක් ඇති වෙනවා කියලා. ඒ තත්ත්වය දැන් ඇති වෙලා තියෙනවා. යුද්ධමය තත්ත්වය අනුව යුද්ධමය තත්ත්වයේ පැත්තකින් සිදු වෙන අතර ස්වභාවික විපත් රාශියකුත් ඉරානයට සිදු වීමට නියමිතව තිබෙනවා. මොන වගේ ස්වභාවික විපතක් ගැනද ඔබ කියන්නේ ඉරානය සම්බන්ධයෙන්? ඔය ඉරානය සම්බන්ධයෙන් ස්වභාවික විපත් කියන්නේ භූචලන ඇතිවීම, භූමිකම්පා තත්ත්වයන් ඇතිවීමට නියමිතව තිබෙනවා. ඒ කියන්නේ රටේ විසෙන්නා වූ ජනතාව බොහෝ පිරිසක් අහිමි වීම මේ වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඔය කියන විදිහට නිකන් කියන්නේ ආර්ථික තත්ත්වය පුදුම විදියට කඩා වැටීමක් සිදු වීමට නියමිතව තිබෙනවා. ගහෙන් වැටෙන මිනිහට ගොනා එන්න වගේ දැන් යුද්ධයෙන් වැටකාපු ඉරානය තවත් අගාධයටපත් වෙන්න ස්වභාවික විපත් වලිනුත් ඔවුන්ට පීඩන තත්ත්වයන් අනිවාර්යයෙන්ම ඇතිවීමට නියමිතව තිබෙනවා. ඔබතුමිය මේ වගේ මේ වැඩසටහන් බොහෝ රටවල් ගැන තවත් ප්‍රකාශ කිරීම සිදු කරා කියලා මට මතකයක් තියෙනවා. මම ඉන්දුනීසියාව ගැන පැවසුවා. විශේෂයෙන්ම ඉන්දුනීසියාවට ස්වභාවික විපත් රාශියක් සිදුවීමට නියමිතව තිබෙනවා. එක පැත්තකින් ගම් වතුරෙන් වෙන විපත්දායක තත්ත්වයක්, භූචලන වලින් ඇතිවෙන විපත්දායක තත්ත්වයන්, දරුණු සුළුකුණාටු වලින් ඇතිවෙන විපත්දායක තත්ත්වයන් නියත වශයෙන්ම ඉන්දුනීසියාවට
ඇතිවීමට නියමිතව තිබෙනවා. භූකම්පන රාශියක් ඇතිවීමට තියෙනවා බොහෝ මිනිස් හානි සමග. ඉතින් ඒ නිසා මේ රටවල් වලටත් මම ලෝකවාසී සියලු රටවල් වලට ආශිර්වාද කරනවා විපත් අවම වෙන්නම කියලා. නමුත් සිදුවීමට නියමිතව තිබෙන යම් කාරණා නැවැත්වීමට නොහැකි සෝබාදහමේ වියරුව මේ රටට විතරක් නෙමෙයි ලෝකයටම බලපාන තත්වයක් තමයි 2032 වෙනතුරුම මේ පවතින්නේ. ඒ වගේම මේ මොහොතේදී සිදුවෙනා භූචලන හේතු කොටගෙන සුනාමි වැනි උවදුරුත් සිදුවීමට නියමිතව තිබෙනවා ඉන්දුනීසියාවට. ඒ වගේම ලෝවක් හඬවන කම්පා කරන පාසලක් ආශ්‍රිතව සිදුවෙනා භූචලනයක් හේතු කොටගෙන විපත්දායක තත්ත්වයක් හේතු කොටගෙන බොහෝ සිසුන් පිරිසක් අහිමි වීමට නියමිතව තිබෙන වකවානුවක් විදියට මට මේ වසර කිහිපය පෙන්눔 කරනවා ඉන්දුනීසියාව සම්බන්ධයෙන්. ඔව් සැබෑ ලෙසම එතුමිය මෙවන් වූ විස්තර ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙනවා 2025 මම හිතනවා 2025 දෙසැම්බර් මාසයේ 21 වන දින තමයි ඉතාමත් පැහැදිලිව ඒ වැඩසටහන අපි සිදු කරලා තිබෙන්නේ. ඊජිප්තුව ගැනත් මම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ රටටත් මේ කියපු ස්වභාවික විපත් රාශියක් බලාපොරොත්තු නැති ආකාරයෙන් වැස්සෙන් සුළඟෙන් ගින්නෙන් ඒ ආකාරයෙන්ම භූචලන වලින් ඇතිවීමට නියමිතව තිබෙනවා. සෝබා දහම ඒ තරම් වියරු තත්වයකට තමයි මේමා පැවසු රටවල් වලට බලපෑම් ඇති කරන්නේ. මේ වන විටත් ගංගා මෑනියෝ කියපු ඒ අනාවැකි අපි හැම වෙලාවෙම අපි උලුප්පා දක්වන්නේ බොරුවක් නොවේ. ගංගා මෑනියෝ කියපු ඉතාමත් පැහැදිලි අනාවැකි මේ වන විට මුළු ලෝකයටම බලපාලා තියෙනවා. සිද්ධ වෙලා තියෙන විශේෂයෙන්ම එල් නිනෝ තත්ත්වය. එල් නිනෝ කියන නම නොකියුවට එතුමිය ඉතාමත් පැහැදිලිව ලෝකයක් එක් පැත්තකින් ජලයෙන් කම්පාවට පත් වෙන අතර එක් පැත්තක් දරුණු වියරු ඉතා බරවත් උෂ්ණාධික ප්‍රදේශ උෂ්ණාධික භාවයෙන් යුතුව විනාශයට පත් වෙනවා කියලා කිව්වා. තවත් බොහෝ දේවල් ඔබතුමිය ප්‍රකාශ කළා. ඔබට මතකද මම වියට්නාමය ගැන විශේෂ අනාවැකි කීපයක් පළ කරා. ඒ ආකාරයෙන්ම මේ මාසයේ මුල් සතියේදී මයිසාක් සුලිකුණාටුව වියට්නාමයට පැමිණියා. අනිවාර්යයෙන්ම දැන් ඔබතුමිය කියලා 2025 දෙසැම්බර් මාසයේ 21 වන දින මම දැන් මේ වැඩසටහන අතරතුර බැලුවම 2025 දෙසැම්බර් 21 වන දින ගංගා සුදර්ශනී මහත්මිය විසින් වියට්නාමයේ පිළිබඳව කළ අනාවැකිය සහ 2026 වසරේ සිදු වූ ස්වභාවික විපත් පිළිබඳව විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉල්ලුවා ChatGPT එකේ. සාමාන්‍ය ChatGPT එකේ බොරු කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එහෙම දෙයක් කිව්වද නැද්ද කියලා එනවා. මේක හරි ලස්සනට අපූර්වවට දෙනවා හැඳින්වීම කියලා. ධර්ම 2025 දෙසැම්බර් 21 වන දින විකාශය වූ වැඩසටහනේදී ගංගා සුදර්ශනී මහත්මිය වියට්නාමයේ ඇතුළු ආසියාතික කලාපයේ දරුණු ස්වභාවික විපත් පිළිබඳ අනතුරු ඇඟවීමක් ඉදිරිපත් කර තිබේ කියලා උන් මට දෙනවා. ඊට පස්සේ කතා කරන වියට්නාමයේ විශාල ස්වභාවික විපත් ඇතිවීම දරුණු සුළුකුණාටු ගම් වතුර තත්ත්වයන්. මේ දේවල් ගැන ඔවුන් අපිට වාර්තාවක් ඉතාමත් පැහැදිලිව ලබා දෙනවා. ඔවුන් දෙන පළවෙනි එක තමයි මම හිතන්නේ සුළුකුණාටුවක් ආව ඔබතුමීට මතකද? ඔව් ඇත්තටම මයිසාක් සුළුකුණාටුව ආවේ එපමණක් නොවේ ඉදිරියේදී සිදුවීමට නියමිත තියෙනා දරුණු විපත්දායක තත්ත්වයන් සුළඟෙන් වැස්සෙන් සහ භූචලන වලින් ඇතිවීමට නියමිතව තිබෙනවා වියට්නාම රාජ්‍යයට. අනිවාර්යයෙන්ම ඉතාමත් අයහපත් කාල සීමාවක් තමයි වියට්නාම් රාජ්‍යයටත් උදා වෙමින් ගෙවෙමින් පවතින. විශේෂයෙන්ම පැසිෆික් මුහුදු කලාපයේ ආශ්‍රිතව විද්‍යාඥයින් පවසපු දේවල් 2026 මොකද මම 25 පවසපු දේවල් 2025 විද්‍යාඥයින් ආකාරයෙන් පවසනවා ඒ ඉදිරිපත් කරන්න. ඔව් අපි බැලුවා අපි ඔක්කොම කරුණු විමර්ශනය කරලා බැලුවාම ඉතාමත්ම පැහැදිලිව විස්තරයක් එනවා 2026 දී විද්‍යාඥයන් අනාවරණය කළ කරුණු. ගංගා මෑනියෝ 2025 දෙසැම්බර් මාසයේ කියපු කරුණට කොච්චර සමානද කියලා අපිට දැන් බලා ගන්න පුළුවන්. 2026 දී එල් නිනෝ සහ මුහුදු ජල උෂ්ණත්වය ඉහළ යාම නිසා බටහිර පැසිෆික් කලාපයේ සුපිරි සුලිකුණාටු එහෙම නැත්නම් අපි කියන සුපර් ටයිෆෝන්ස් වැඩි විය හැකි බව චීන දේශගුණික විද්‍යාඥයන් අනතුරු ඇඟවුවා රොයිටර්ස් වලින් කියන්නේ. 2 පැසිෆික් කලාපයේ ප්‍රබල භූමිකම්පා 2026 ජූනි 7 වන දින පිලිපීන්ස් එහෙම නැත්නම් අපි කිව්වොත් මින්ඩෑනෝ ආසන්නයේ 7.8 7.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදු වූ අතර පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම සිද්ධ වුණා.
එම පද්ධතිය ක්‍රියාත්මක කියලා තියෙනවා. ඉතාමත් පැහැදිලිව එයත් අන්තර්ජාතික තොරතුරු උපුටා දැක්වීම තුළ තියෙනවා. මුහුද යට ගිනි කන්දක් සක්‍රිය වීම පැපුවා නිව්ගිනියා ගංගමෑනියෝ පැපුවා නිව්ගිනියා ආශ්‍රිතව ඒ වගේ විවිධ වූ කරුණු කාරණා ගැන පැහැදිලිව කරා. පැසිෆික් ෆයරින් එක ගැන කතා කරා. උතුරු මුහුද ප්‍රදේශයේ මුහුද යට ගිනි කන්දක් 2026 දී සක්‍රිය වී නව දූපතක් බිහි විය හැකි බව නාසා චන්ද්‍රිකා නිරීක්ෂණය මගින් අනාවරණය විය. ගංගමෑනියෝ මම හිතන්නේ ඉතාමත් පැහැදිලිව කිව්වා අනපේක්ෂිත ගිනි කඳු පිපිරීම් මේ ලෝකයේ සිද්ධ වෙන්න පුළුවන්. පැහැදිලිවම ඒ දේ සිද්ධ වෙමින් පවතිනවා. ඒකම 2026 දී පැසිෆික් කලාපයේ සිදු වූ ප්‍රධාන විපත් ගැන කතා කරොත් එහෙම ගංගමෑනිවර කලින් කිව්වා වගේ අපි වීඩියෝ මගින් විස්තරාත්මකව පෙන්නපු වියට්නාමයේ මයිසැක් සුලිකුණාටුව ගංවතුර නායෑම් මාර්ග හා පාලම් වල හානි රොයිටර්ස් වලින් අත් විස්තර. චීනය ගත්තොත් එයත් මයිසාක් සහ බාවි හේතුවෙන් දැඩි ගංවතුර වේලි අපි දැක කඩාගෙන යනවා. විශාල ජනතාවක් අවතැන් වීම සිද්ධ වුණා. එයත් ගංගමෑනියන් ප්‍රකාශ කරා. තායිවානය ගැන කතා කරත් එහෙමයි. බාවි සුලිකුණාටුව සඳහා හදිසි සූදානම් කිරීම ගුවන් ගමන් අවලංගු කිරීම බොහෝමයක් සිද්ධ වුණා. ජපානය ගත්තොත් එහෙම නම් පිටින් ගම් පිටින් කිව්වා ඉතාමත් පැහැදිලිව මේවන් වූ විපත් ව්‍යසනකාරී තත්ත්වයන් ගැන. පිලිපීනය ගැන කතා කරත් පිලිපීනය ගැන නම කියලා කිව්වා. රට ගැන පැපුවා නිව්ගිනියාව ගැන කිව්වා. ඒ වගේම ගුවාම් සහ නෝර්දර්න් මරියානා අයිලන්ඩ්ස් ගැන කතා කරොත් එහෙම සුපිරි සුලිකුණාට අනතුරු වැඟවීම ඉතාමත් පැහැදිලිව තියෙනවා. මේ සියල්ලක්ම අන්තර්ජාලයේ සඳහන් වෙලා තියෙනවා. කොහොමද මේවා කිව්වේ? ඔව් පෘථුවියේ මහ විනාශයට ඔබ සූදානම්ද කියන වැඩසටහනේ විශේෂයෙන් මම කියලා තියෙනවා චීනයට අසුබ කාල සීමාවක්. පිලිපීනයේ මියන්මාරයටත් දරුණු ගම් වතුර නායෑම් භූකම්පන. ඒ දේවල් දැන් සිදු වෙමින් පවතිනවා. සිදු වෙන්න තියෙනවා. සිදු වෙමින් පවතිනවා. මේ මොහොතේ සිදු වෙනවා. ඇත්තටම කියනවා නම් දැන් ගංගමෑනියෝ රටවල් එක 2025 කිව්වේ. ඒකයි අපි කියන්නේ ඒ කියපු සියලුම කරුණු සිදු වෙමින් පවතිනවා. එල්නිනෝ තත්ත්වයක් ගැන කවමදාක්වත් කිසිවෙක් කියලා තිබ්බේ නැහැ. විද්‍යාඥයින් හෝ වේවා අනාගතයේ අනාවැකි පුරෝකථනය කරන කිසිවෙක් ගංගමෑනියන්ට ප්‍රථමයෙන්. ඒ නිසා තමයි අපි කියන්නේ මේකේ සුවිශේෂීත්වය සහ මේ අර ඇහිඳගත් අනාවැකි නොවන බව. ඔය දාතුර මම පවසපු අනාවැකි සත්‍ය වෙනවා. ඉතා කුඩා අවදී සිට ඒ දේවල් සිදු වෙමින් පවතිනවා. ඒ වගේම විශේෂයෙන් පිලිපීනයට දරුණු භූමිකම්පාවක් එනවා. ඒක මැග්නිටියුඩ් 6.8ට වැඩි වෙන්න පුළුවන්. දරුණු තත්ත්වයේ භූකම්පනයක් තමයි මට පෙන්눔 කරන්නේ. මේ දේවල් ඉදිරියේදී සිදු වෙන්න නියමිතව තිබෙනවා. 6.8කට කිට්ටු වෙන්න දරුණු භූමිකම්පාවක් පිලිපීනයට පැමිණෙනවා. පීඩාවට පත් වෙනවා කියලා ගංගමෑනියෝ කැට තියලා කියනවා. ඒත් එක්කම අපිට මතකයි වෙනිසියුලාවෙත් ওই වගේ කරුණු කාරණා ගැන එතුමිය කිව්වා. විශේෂයෙන්ම ඉන්දුනීසියාවෙත් පාසලක දරුවන් අහිමි වීමක් සිද්ධ වෙන්න තියෙනවා කියලා කියනවා. දරුණු ඛේදවාචක. අපි බලමු මේ දේවල් වෙයිද, මේ දේවල් නවත්වන්න මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙයිද කියන කාරණාවත් අපි බලමු නේද ගංගමෑනියනේ. ඔව් අනිවාර්යෙන් මේ දේවල් සිද්ධ වෙන නිසා තමයි මම සමාජගත කරන්නේ මේ ආකාරයෙන් සිදු වෙන බවට. පෘථිවියේ විනාශයට ඔබත් සූදානම්ද කියන කාරණාවේදී අපි ඉතාමත් පැහැදිලිව එතුමිය සමග කරපු වැඩසටහනේ විවිධ වූ කොටස් උපුටා දැක්වීමට කැමති ඔබ නරඹන්න. එතකොට ඔබට හිතේ ගංගා සුදර්ශනී විසින් කියපු අනාවැකි කෙතරම් දුරට නිවැරදිද ප්‍රත්‍යක්ෂ වී හමාරද කියලා නරඹන්න. ඔබලාට හොඳට මතක ඇති 1970 වගේ කාල සීමාවේදී බංගලාදේශයට ඇතිළු වූ දරුණු සුලිකුණාටුවක්. ඒ සුලිකුණාටුව හේතු කොටගෙන ලක්ෂ 3කට අධික පිරිසක් මිය පරලොව ගියා. බංගලාදේශයට දරුණු සුලිකුණාටුවක් දැවැන්ත ගම් වතුරක් ඒ සමගම ඇතිවීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ඉන්දියාව ගැන කතා බහ කරොත් අතිශයින්ම තීරණාත්මක ස්වභාවික විපත් රාශියක් සිදුවීමට නියමිතව තිබෙනවා. ඉන්දියානු සාගරයට පෙරණ වූ අන්දමින් තිබෙනා විපර්යාසයක් සිදුවීමට නියමිතව තිබෙන ඉරානය, ඉන්දුනීසියාව, ඊජිප්තුව රාජ්‍යයේ විනාශකාරී තත්ත්වයන් ඇති වෙනවා බලාපොරොත්තු නැති ආකාරයෙන්. විශේෂයෙන්ම වියට්නාමය ගැන කතා බහ වෙන කාල සීමාවක් 2026 වසරේ ඇතිවීමට නියමිතව තිබෙනවා. ඒත් විනාශකාරී දායක තත්ත්වයන් හේතු කොටගෙන තමයි එය පෙන්눔 කරන්නේ. සුලිකුණාටු තත්ත්වයක්, ගම් වතුර තත්ත්වයන්, නායෑම් තත්ත්වයක්, ස්වභාවික විපත් වලින් ඒ රටටත් බොහෝ විනාශකාරී තත්ත්වයන් ආර්ථිකව
කඩා වැටීම්, ඒ වගේම මිනිස් ජීවිත අහිමි වීම, බලාපොරොත්තු නැති ආකාරයේ විපත්දායක තත්වයන්, අර්ධහානි පූර්ණ හානි බොහෝමයක් සිදු වෙන කාල සීමාවක් විදියට 2026 වසර ඉතිහාසගත වෙයි. විශේෂයෙන් චීනයට අසුබ කාල සීමාවක් 2026 වසරේ උදා වීමට නියමිතව තිබෙනවා. මට ගොඩක් දුරටම පෙන්눔 කරන්නේ මේ ගාන් වතුර තත්ත්ව වලින් විනාශකාරී තත්ත්වයන් ඇතිවීමට. ඒ කියන්නේ ජල රකුසාගේ කෝපය කියලා මම පැවසුවා. ඒ ආකාරයෙන් ඒ වගේ කෝපකාරී තත්ත්වයන්, ඒ ජලයෙන් ඇති වෙන විපත්දායක තත්ත්වයන් 2026 වසරේ ලෝකයේ බොහෝ රටවල් වලට බලපාන අන්දමින් සිදුවීමට නියමිතව තිබෙන බවක් තමයි මට පෙන්눔 කරන්නේ. ඒ ඔබ සියලු දෙනා දැක්කේ මගේ මනසින් දැක්ක දේවල් තමයි. ඒ සිදුවීමට නියමිතව සිදු වෙමින් පවතින දේවල්. ඒ මම පෙර ආත්ම භාවයේ සිට කරගත්තා වූ පින් දහම් වල බලයෙන් විද්‍යාඥයන්ට ප්‍රථම දැකීමේ වාසනාව වාග්ය මා සතු නිසා. ඒ වගේම ඉදිරියේදී 2026 සිට දරුණු භූකම්පා ඉදිරි මාස කිහිපය තුල ඇතිවීමට නියමිතව තිබෙනා වූ රටවල්, ඒ මාස කිහිපය ඇතුළත ඉදිරියේදී ඇතිවීමට නියමිතව තිබෙනා වූ රටවල් මම මේ ස්ථානයේ සඳහන් කරගෙන තියෙනවා. මේ අවුරුදු දෙක ඇතුළත මෙන්න මේ රටවල් වලට විපත්දායක තත්ත්වයන් ඇතිවීමට නියමිතව තිබෙනවා. දරුණු භූකම්පා ඇතුළු ස්වාභාවික විපත් රාශියක්. පිලිපීනය, මියන්මාරය, චීනය, තායිවානය, ඉන්දුනීසියා, විශේෂයෙන්ම ජපානයේ දරුණු විපතකට සූදානම් වෙමින් පවතිනවා. එය මගේ මනසින් දැක්ක ගියපු අවස්ථාවේදී ඒ දේ මට ඒ ජපන් අහස යටදී දැකපු දෙයක්. විශේෂයෙන්ම මේ ආකාරයෙන් මා සමාජගත කරනවා. නැවතත් වෙනිසුලාවේ භූකම්පන 3ක් ඇතිවීමට නියමිතව තිබෙනවා. දරුණු ගණයේ කැනඩාව, තුර්කිය, චිලි රාජ්‍ය, ඇමරිකාව, මේ රටවල් බොහොමයක් ගැන මම අනතුරු අඟවලා තියෙනවා. ඉදිරියේදීත් මේ වර්ෂ දෙක ඇතුළත, ඉදිරි වර්ෂ දෙක ඇතුළත 26, 27, 28 මේ සියලුම රටවල් මේ පැවසු දරුණු ස්වභාවික විපත් සිදුවීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන් මේ වැඩසටහනේදී මම පවසලා තියෙනවා කැනඩාව සම්බන්ධයෙන්. කැනඩාවේ ස්වභාවික විපත් රාශියක් සිදුවීමට නියමිතව තිබෙනවා කියලා උතුරු නැගෙනහිර බටහිර වෙරළ ආශ්‍රිතව. ඉතින් අන්නේ ඒ වගේ පැවසුමක් මම සිදු කළා. ඒ ගැන මොකද්ද සඳහන් වෙලා තියෙන්නේ? අනිවාර්යයෙන්ම ඔබතුමිය කැනඩාව සම්බන්ධයෙන් කියලා තියෙනවා. මම හිතන්නේ කාලවකවානු හෝරාවන් එක්කම ඔබතුමිය යම්කිසි ආකාරයෙන් සුවිශේෂී වැඩසටහනක් කරා. මම හිතන්නේ මේ වැඩසටහන තමයි කැනඩාව විපත් ගැන කතා කරොත් එහෙම මේකේ අපි ඇහුවා කැනඩාව සම්බන්ධයෙන් ගංගා මෑණියන් මෙවන් දේවල් විග්‍රහ කර තිබෙනවා කියලා. ඉතාමත් පැහැදිලි විස්තර එනවා. කැනඩාව විපත්. ඔව් 2026 වසරේ කැනඩාවේදී ස්වභාවික විපත් කිහිපයක් වාර්තා වී තිබෙනවා. ඒවා අතර ප්‍රධාන වශයෙන් ලැබුගිනි, ගම් වතුර සහ ඊට තියෙන මධ්‍යම ප්‍රමාණයේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පා ඇතුළත් වේ. මම හිතන්නේ ඔබතුමිය කැනඩාව සම්බන්ධයෙන් කියලා තියෙනවා. ඒවා ඉතාමත් පැහැදිලිව මේ වීඩියෝවත් පොඩ්ඩක් නරඹන්න. කැනඩාවේ භූකම්පන ඉතිහාසයේ අමුතුවෙන් ලියවෙන යුගයක් 2026 වසරේ සිට ආරම්භ වෙනවා. කැනඩාවේ උතුරු පැත්තට වෙන්නේ 7ක් ඉක්ම වූ දරුණු ගණයේ භූකම්පන ඇතිවීමට නියමිතව තිබෙනවා. ඒ ආකාරයෙන්ම කැනඩාවේ නැගෙනහිර පැත්තේ මේ ආකාරයෙන් දරුණු භූකම්පන සිදුවීමට නියමිතව තිබෙන අතර කැනඩාවේ වෙරළ ආශ්‍රිත මුහුදු කලාපයේ විද්‍යාඥයින් පවා මවිත වන ආකාරයේ වෙනස්කම් රාශියක් ආරම්භ වන වසරක් විදියට 2026 වසර ඉතිහාසගත වෙනවා. ඔව් කැනඩාව ගැන එතුමිය ස්වභාවික විපත් කියලා තියෙනවා කියලා දැන් ඔබට තේරෙනවා. ඒ වගේම කැනඩාවේ දරුණු ලැබුගිනි තත්ත්වයන් ඇතිවීමට නියමිතව තිබෙනවා. මට එවැනි තත්ත්වයක් වෙන්නුම් කරනවා. මේ බවත් මම මේ මොහොතේ සඳහන් කරනවා. ඔව් අනිවාර්යයෙන්ම දැන් මේ තියෙන වාතාවරණය අනුව එහෙම තත්ත්වෙන් නැතිවීමේ ප්‍රවණතාවයක් තියෙන බව විද්‍යාඥයන් පවා ප්‍රකාශ කරනවා. ඒත් එක්කම 2026 ජූලි මාසයේ මැනිටෝබා ප්‍රදේශයේ සැලකිය යුතු ගම් වතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. කැනඩා රාජ්‍යයේ හදිසි ආධාර සහ ප්‍රති සාධන වැඩසටහන් අනුමත කරලා තියලා කියනවා. භූමිකම්පා ගැන ගත්තොත් එහෙම 2026 දී කැනඩාවේ ප්‍රදේශයේ කිහිපයක
දැනුණු භූමිකම්පා වාර්තා වෙලා තියෙනවා බ්‍රිටිෂ් කොලොම්බියාවල තියෙනවා කියුබෙක් වල තියෙනවා ඊට පස්සේ නෝවා ස්කෝටියා බෙරලාසන්නේ සිදු වෙලා තියෙනවා යුකෝන් වෙලා තියෙනවා අධික උෂ්ණත්වය සහ වියලි කාලගුණය නිසා කැනඩාවේ බොහෝ ප්‍රදේශ සහ සාමාන්‍ය තත්ත්වයට වඩා උෂ්ණත්වය වැඩි වෙන බව පැහැදිලිව කරලා තියෙනවා. ඉතින් ඔබතුමී කොහොමද කිව්වා යුරෝපයේ දරුණු උෂ්ණත්ව තත්ත්වයක් ඇති වෙනවා. දැන් අද ප්‍රංශයේ පුදුමාකාර දුකක් විඳිනවා. ඒ වගේම තවත් රටවල් බොහොමයක් දැවැන්ත මනුෂ්‍ය ඝාතන මනුෂ්‍යයන්ගේ ජීවිත හානි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් ඔගොල්ලෝ දැක්ක කැනඩාව ගැන ගංගමෑනියෝ කියලා තියෙන දේවල් 2025 වෙනකොට මේ දේවල් සිදු වෙමින් පවතිනවා. 26 සිට ඉදිරියේදී සිදුවීමට නියමිතව තිබෙනවා. ඉදිරි වසර කිහිපයක් ඉදිරි වසර දෙක දරුණු ලෙසම මේ තත්වයන් ඇතිවීමට නියමිතව තිබෙනවා. මා සඳහන් කරලා තියෙනවා 2032 දක්වාම මේ ව්‍යසනකාරී තත්වයන් ලෝවාසී සියලු ජනතාවට මුහුණ දීමට සිදුවීමට නියමිතව තිබෙනවා කියලා. අනිවාර්යයෙන්. විශේෂයෙන් මම කියලා තියෙනවා ඉන්දියාවේ ලොවක් කම්පා කරන භූකම්පන කිහිපයක් සිදුවීමට නියමිතව තිබෙනවා කියලා. ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේ උතුරු සහ නැගෙනහිර ඉන්ද්‍රීය ප්‍රදේශයන් විශේෂයෙන්ම ජම්මු කාශ්මීරයේ සික්කිම් අසාම් ගුජරාත් ප්‍රදේශය ඇතුළු ස්ථාන 20කට අධික ප්‍රදේශයන් වල භූකම්පන තත්ත්වයන් ඇතිවීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ලෝකයේ ගිනි කඳු ශීඝ්‍රයෙන් සක්‍රිය වීම 2026 සිට ඉදිරි වසර 10 ඇතුළත සිදු වෙනවා. මම කලිනුත් මේ ගැන සඳහන් කරලා තියෙනවා. ඒ අතර ඉන්දුනීසියාවේ, නවසීලන්තයේ, ජපානයේ, චිලි රාජ්‍යයේ, පිලිපීනයේ ආදී රටවල් වල මේ තත්ත්වය ඉදිරියේදී දකින්න ලැබෙනවා. යුරෝපීය උෂ්ණත්වය යුරෝපීය රටවල් වලට ඇතිවෙනා දරුණු උෂ්ණත්වය ගැන මම 2021 පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ තත්වයන් දැන් ඇති වෙමින් පවතින යනවා. අනිවාර්යයෙන් අපි දැන් මේ ප්‍රංශය ගැන අපි කතා බහ කරොත් වෙන්නේ මෙන්න මේ විස්තර බලන්න. ඔබට ඇහෙනවා කියලා මම විශ්වාස කරනවා. මා පැවසු හවානායකයෙක් හොඳට මතක් කළ යුතුයි. ඉදිරියේදී අධික සූර්ය රශ්මිය හේතුවෙන් යුරෝපීය රටවල් රැසකට හානි කියලා. යුරෝපා කලාපයට බලපා ඇති දැඩි උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ප්‍රංශයේ පමණක් පුද්ගල මරණ දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි මෙම මරණ වලින් බහුතරය වයස්ගත පුද්ගලයන් වන අතර නිවාස සහ වැඩිහිටි සුරපු මධ්‍යස්ථාන වලින් තවදුරටත් තොරතුරු වාර්තා වීමත් සමග මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටද ඔවුන් අනුමාන ඒ වගේම මේ දේවල් දැන් විද්‍යාඥයින් පවා සොයාගෙන තියෙනවා. සූර්යාගෙන් ඇතිවෙනා වූ ඒ රශ්මි මාලාවන් හේතු කොටගෙන බොහෝ පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා. පසුගිය ජූනි 20 වෙනිදා ආරම්භ වූ මෙම වාර්තාගත උෂ්ණාධික කාලගුණ තත්ත්වය යුරෝපා ඉතිහාසයේ දරුණුතම තාප තරංගය ලෙසයි විද්‍යාඥයින් හඳුන්වා දෙන්නේ. මේ දිනවල ප්‍රංශයේ රාත්‍රී කාලයේ පවතින අධික උෂ්ණත්වය මීට දශක දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා 100 ගුණයකින් වැඩි බවද ඔවුන් අවධාරණය කරනවා. ඔබ සෑම සියලු දෙනාම දැස්සට බැනබැනීමේ කාල සීමාවක් තමයි මේ පහු කරමින් යන්නේ 2026 වසරේ. ඒ වගේම හොඳින් මතක තියාගන්න ඉදිරියේදී මේ දැස්ස වගේම දරුණු නියං කාලයක් ඇතිවීමට නියමිතව තිබෙනවා. ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් වලට හිතාගන්න බැරි තරම ව්‍යසනයක් ඇතිවීමට නියමිතව තිබෙනවා. ඉතින් තවත් කරුණු මොනවටද ඔබතුමිය පැහැදිලිවම කියපු කතාව මේ වැඩසටහන මුලදීත් කිව්වා සාප කරනවා මෙහිමයි වැස්සට කියලා. ඔන්න ඕකයි තත්ත්වය. ඔව් ඇත්තටම ස්වභාවික විපත් ගැන කල්ැතුව දැනින් දීමේ වාසනාව වාග්ය මා සතුයි. ඒට හේතුව මම සෝබාදහමට බොහොම ආදරයේ සෙනෙහස දක්වනවා. මගේ පාරමී ගුණ බලයන් හේතු කොටගෙන ඕන කෙනෙකුගේ දැකීම ඒ කියන්නේ අනාවැකිකීම ඉදාමි ධාතුර මා සිදු කළේ නිසාමයි. ඒ වාග්ය හේතු කොටගෙන මගේ වෘත්තිය ලෙස මම ජීවත් වෙන වෘත්තිය විදියට එය යොමු කරගත්තේ කුඩාවදී සිට මගේ තිබුණා වූ සැබෑ වූ නිවැරදි වූ පැහැදිලි වූ ශක්තිය නිසා. ඒ තමයි අනාවැකි පළ කිරීම. ඉතින් සෝබාදාම සමග තිබෙනා වූ සහ සම්බන්ධය ඉතාමත් ප්‍රබලයි. ඒ නිසා කලින් ඕනෑම රටක ස්වභාවික විපතක් වෙනවා නම් ඒ කලින් දැනීමේ නුවණ ශක්තිය වාසනාව වාග්ය මනුස්ස ජීවිතයේ උපන් දිනේ නම ලක්ෂණ එක්ක කියනවා සේම දැන කියා ගැනීමේ වාසනාව මා සතුයි. ඒට මම මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මගේ පැවැත්ම දිනෙන් දින
ඉදිරියට යනවා මිසක් පිරිහීමකටපත් වෙන්නේ නැහැ. ඉතින් නිවැරදි වූ සැබෑ වූ අනාවැකි එදා මෙදා තුර පැවසීමේ වාග්ය නිසා මා සතුයි. ඔව් එවැනි වූ දේවල් අපි ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ විද්‍යාත්මක වශයෙන් තහවුරු කළ හැකි අනාවැකි ලෝකයේ හැමදෙනාටම ප්‍රකාශ කරන්න බෑ. පැහැදිලිවම සත්පුරුෂ වූ ඔබට තේරෙනවා ඇති ගංගා සුදර්ශනී මෑණියන් විසින් ඒ අනාවැකි විද්‍යාත්මකව තහවුරු කළ හැකි අන්දමින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සුපුරුදු පරිදි වැඩසටහන අවසන් කරන්නට තවත් කරුණු කාරණා ඉදිරිපත් කරන්නට ඇයට අවස්ථාව තිබෙනවා ඔබ වෙනුවෙන්. ඔව් ඇත්තම ඒ ශක්තිය නිසා තමයි ඔබලා මා හමුවට පැමිණීමෙන් අනතුරු අනාවැකි අසා දැනගන්න ඔබලාගේ සියලු විස්තර සහිතව අභ්‍යන්තර ලෙඩ රෝග පවා මා සඳහන් කරන්නේ සමහර ලෙඩ රෝග වෛද්‍යවරුන්ටත් සොයා කියා ගැනීමට නොහැකි නවීන තාක්ෂණයට අසු නොවන දේවල් මා ප්‍රකාශ කරන්නේ. ඒ භූත කුම්භාණ්ඩ අමනුක්ෂ බලවේගයන් වලින් සිදුවෙන දේවල් වෛද්‍ය විද්‍යාවට අසු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ශාස්ත්‍රයේ මේ ආකාරයෙන් මෙතුවක්කල් සහ ඉදිරියටත් මා රැඳී සිටින්නේ. එසේනම් නැවත වැඩසටහනකින් හමුවනතුරු සියලුම දෙනාට තෙරුවන් සරණයි වාසනාවන්ත දවසක් කාලයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.